සරණයි ලක්වාසී ලෝකවාසී සියලුම ජනතාවට සුබම සුබ දවසක් වෙන්න ඕනේ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දරුවනේ. ඉතින් මේ වීඩියෝ එක ගේන්නේ ගොඩාක් දෙනෙක් මගෙන් ආයෙ නැවත අහලා තිබ්බා. වරන් සහ දෝෂ පරීක්ෂාව තියෙන්නේ කවදද කියලා. ඉතින් දරුවනේ ගොඩාක්ම සතුටුයි ගිය 16 වන දින වරන් සහ දෝෂ පරීක්ෂාව සඳහා ළමයි 20 දෙනෙක් සම්බන්ධ වෙලා හිටියා. නන්දෙසින් අනුරාධපුර පොළොන්නරුව කොළඹ ඒ ආකාරයෙන් නන්දෙසින් ළමයි 20 දෙනෙක් විතර සම්බන්ධ වෙලා හිටියා. ගොඩාක් සතුටුයි. මොකද ඔයාලා මාව විශ්වාස කරලා එනවනම් ඒ විශ්වාසය අනිවාර්යයෙන්ම මම රකින්නවා ළමයිනේ. ඉතින් ගොඩාක් සන්තෝෂයි. මොකද මම නොසිතූ විදිහට තමයි එච්චර සෙනඟ සම්පතක් මාහට ආවේ. ඉතින් ගොඩාක් සතුටුයි. හදවතින් ආදරය කරනවා මිනිස්සුන්ගේ ඒ ආදරයට කරුණාවට ගොඩාක් ආදරය කරනවා. ඒ වගේම දරුවනේ මම මේ කියන්න කැමති නැවත දැන් කට්ටිය අහලා තිබ්බා වරන් සහ දෝෂ පරීක්ෂාව නැවත පැවැත්වෙන්නේ කවදද කියලා. නැවත වරන් සහ දෝෂ පරීක්ෂාව පැවැත්වෙන්නේ මම පුතේ ජනවාරි 7 වෙනිදා. ජනවාරි 7 වෙනිදා තමයි වරන් සහ දෝෂ පරීක්ෂාව පැමිණෙන්නේ. ඔයාලට එදාට එන්න කැමති අලුත් අවුරුද්දේ ඉතින් මේ කාලේ වෙනකොට නම් වැඩ නවත්තලා තියෙන්නේ. අලුත් අවුරුද්ද ඉස්සෙල්ලාම මුන්නේසරන් අම්මගේ භූමියට පය තබලා ඉස්සෙල්ලාම වැඩ කටයුතු පටන් ගන්නා වූ සුබ මොහොත තමයි 7 වෙනිදා. ඉතින් එදාට ළමයිට විශේෂ වූ ඒ කියන්නේ ආශිර්වාද පූජාවක් සහිතව තමයි වැඩ කටයුතු පාඩම් ගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ගොඩාක් ඉතින් සන්තෝෂයි. ඉතින් උතුම් වූ අම්මගේ පිහිටන් ආශිර්වාදයත් සමග ඉස්සරෝම හම්බෙන කණ්ඩායම. ඉතින් 7 වෙනිදා තමයි සරුවනේ වරන් සහ දෝෂ පරීක්ෂාව තියෙන්නේ. කැමති දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ WhatsApp නම්බරයට 077 547යි 94.09 කියනා වූ දුරකථන අංකයට ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් මගින් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. සම්බන්ධ කරගෙන ඔයාලට එන විස්තර කොහොමද කරගන්නේ කින්ද මන්ද කියන එක ඔයාලට තෝරගන්න පුළුවන්. මම කියන්නේ මේකයි දරුවනේ ඔයා හරි ගුරුවරයෙක් තෝරගන්න ඕන. හරි ගමනාන්තයක් යනවා නම් කවදාවත් බය වෙන්න එපා. ගුරුවරයෙක් විදියට මන් දෙන්න ඕන උපරිම ශක්තිය ඔයාලට දෙනවා. මට මගේ ගුරු අම්මා දීලා තියෙන ශක්තිය හා සමානව. ඉතින් මම හදවතින්ම ආශිර්වාද කරනවා සියලු දනුවන්ගේ වරම් මාලා 2026 වර්ෂයේ බලවත් වේවා. එන්නා වූ සියලු ආතුරය සුවපත් කරන්න ඔය වගේ දෑතට ශක්තිය ධෛර්යය ලැබේවා. උතුම් විශ්ව මාතාවගේ පිහිටන් ආශිර්වාදේ නිරන්තරයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දරුවනේ. එසේම මගේ දරුවනේ දැන් විදේශගත ළමයි සඳහා මාව සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මාගේ ඉමෝ නම්බරෙත් දැන් වැඩ කරනවා. WhatsApp හරහා හරි ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද සමහරක් රටවල වලට WhatsApp නම්බරේ වැඩ කරන්නේ නැති අවස්ථාවල් තියෙනවා. ඒකින්ද ඉමෝ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් සියලු දෙනාටම ආරාධනා කරනවා 7 වෙනිදා තිබෙනවා වරන් සහ දෝෂ පරීක්ෂාව. කැමති ළමෙක් ඉන්නවා නම් ඇමතුමක් ලබා දීලා පැමිණෙන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. උතුම් වූ මහා විෂ්ණු දේවතාවුන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා. තෙරුවන් සරණයි.